හැමෝටම සුබ දවසක්. බලන්නකෝ අදත් මම පැකේජ් එකක් අරන් ආවා කොහොමද කියලා ඔයාලට. ගෙනාවා ලස්සන රතු පාට ඇන්තදීසියා රෙඩ් එක. මේක ටිකක් දුර්ලභ වර්ගයක්. ගාන ප්ලාන්ට් එක හොඳ ප්ලාන්ට් එකක් තියෙන්නේ මල් දෙකක් එක්ක. ඇන්තදීසියා රෙඩ් කිව්වම ඉතින් ටිකක් මුටි කන්නේ ටිකක් හොඳටම දුර්ලභ වර්ගයක්. ඒකයි තව ලස්සන එකක් තියෙනවා වටිනාකමින් වැඩි ෂාරෙඩ් මලයි පොට්ටුවයි එක්ක කට් කරගන්න පුළුවන් එකක් නේ. ඒකත් හොඳ ප්ලාන්ට් එකක් තියෙන්නේ කට් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඔරිජිනල් ග්‍රීන් ෆෑෂ් මෙන්න සීඩ් වෙලා. මේක මේ තියෙන ඔරිජිනල් ග්‍රීන් ෆෑෂ් එක. ඒකෙම කපලා ආපු පැල තමයි මේ. ඔන්න කියන්නේ ඒක තමයි කියන්නේ ඒක සීඩ් වෙලා. මේ බලන්න කොළ දෙක මේ ඔරිජිනල් මේකේ ඔරිජිනල් ග්‍රීන් ෆෑෂ් එක මේ. ඒකේ කොළේමයි මේකත් මේ. ඒ කපපු කැඳ පැල තමයි මේ සීඩ් උනේ. මේක අර ඒකේ මේ ග්‍රීන් ෆෑෂ් එකේ වැටෙන ඉර ලස්සනට තියෙන්නේ. අන්න ඒ පාටට වගේ තනිම පාටට ඇවිල්ලා මල. ඒක දැන් සීඩ් එකකට තමයි දෙන්න වෙන්නේ. ෆෑෂ් එකකට දෙන්න බෑ. මේ හොඳට කට් මුල් තියෙන හොඳ ගහක්. පැකේජ් එකට තියෙනවා එතකොට ග්‍රීන් පැස් සීඩ් එකයි ෂාරෙඩ් එකයි ඇන්තදීසියා රෙඩ් එකයි. ඒක තුනම වෙන්නේ ගොඩාක්ම වටින වර්ග දෙකක් තමයි ඇන්තදීසියා රෙඩ් එකයි ෂාරෙඩ් එකයි. ෂාරෙඩ් එහෙම යන්නේ ලොකු ගණන් වලින්. ඉතින් මේ පැකේජ් එකට ඒ හොඳම වර්ගයේ ගස් දෙකකුයි මේකත් ඔරිජිනල් ග්‍රීන් පැස් සීඩ් එකයි. මේ තුනම වෙන්නේ 4300යි. මේව කට් කරලා හරට පැරබෝ කරගන්නත් පුළුවන්. මම පොට් කරලා තියෙන්නේ ෆෑෂ් කියලා. ඒ වුණාට වැඩක් නැහැ ආවේ සීඩ් එකක්. එහෙනම් බලලා මට කියන්නකෝ ඔයාලට හොඳ නම් මේ හොඳම වර්ග එකතු කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න.